මුදලාලි සබන් කැටයක් දෙන්නකෝ. රෙදි හොදන සබන් කැටයක්ද? නෑ පුක හොදන සබන් කැටයක්. ඵලයන් බැල්ලි මේකත් අරගෙන. තාත්තේ මේ මොකද පුතේ? තාත්තේ මොකද තාත්තේ අර හගෙදට ගිරාපු කාර් එකේ දෙහිගෙඩිය මිරිස් කරුළු එල්ලලා තියෙන්නේ? ඒ වාහනේ වස්දොස් යන්නනේ මයි පුතේ. එතකොට තාත්තේ අපිට මිරිස් කරුළුයි දෙහිගෙඩිය එල්ල ගන්න බැරිද? ඒක තමයි මයි පුතේ. පිරිමි අපිට උපසින්ම දෙහිගිරි දෙකයි මිරිස් කරලයි එවල තියෙන්නේ මයි පුතේ. එහෙමද තාත්තේ? එතකොට තාත්තේ මගේ තාම ගැටද? දැනකොට මෝර. එහෙමයි නේ තාත්තේ. අක්කල බබෝ ගානනේ මල්ලිලාට මල්ලි බබෝ පැටියෝ හුරතල් කරනවා ඒ හින්දා මල්ලිලා ආසතියක් කරා මැනිකේ මට මතකයක් නෑ උඹ ගැන. මොකෝ කොළුව මේ පැත්තේ? මන් රබ කෑල්ලේ නිමලගේ පුතා මැනිකේ. නිමලට මෙච්චර ලොකු කොල්ලෙක් ඉන්නවද? මොකෝ දැන් උඹ මේ පැත්තේ? තාත්තා කිව්වා වහලේ හිල් වහලා දීලා එන්න. අනේ උඹට පුළුවන්ද මේ පාළු ගෙදර හිල් වහන්න? මැනිකේ පෙන්නුවොත් පුළුවන් මට. වයස වුණාට මැනිකේගේ ලස්සන. බුදු අම්මා! මගේ කොන්දත් ඉවරයි. යමු මොනවා හරි ගාමු. මේකද මැනිකේ ගාන්න ඕනේ? ඔව්. මේක ගාලා ඉවර වෙනකොට දෙන්නාගේම අමාරුව හොඳ වෙලා තියේවි. මැනිකේගේ කොන්දේ අමාරුව වැඩි වුණාද මන්දා? කොන්ද නෙවෙයි සුද්දෝ. උඹ නැති වුණොත් මට පිස්සු හැදෙයි. අත්තා මං චිකන් එක කිව්ව පාටම අදිනේ. අත්තා චිකන් කළු පාටට යන්නේ කොහමද? අට්ටිය ලිපෙලා ටිප් එක බලන්න. ටීචර් මට ප්‍රජනනයේ පාඩම හරියටම තේරුන්නේ නැහැ. හරි පුතා මම ආයෙත් පාරක් උදාහරණත් එක්කම කියලා දෙන්නම්කෝ. පුතා රැවෙලා වීඩියෝ කෝල් එකක් ගන්නකෝ. ටීචර් ඇයි මට තරිඳුගේ වගේ චූකුරුල්ලෙක් නැත්තේ? අයියෝ පුතා ඔකට අඬන්න ඕනේද? පුතාට ලොකු වුණාම චූකුරුල්ල ගොඩක් හොයාගත්තේ. මේ නඩක්කාද මාරි රියැක්ෂන් කාටද මුංජි එංගඩ වගන නී? කන් දෙක පුකේ තුෂාර පෙරේරා. කන් දෙක පුකේ නෙමෙයි මිස්. කන්දේ කපුගේ තුෂාර මම. සමා වෙන්න. පිරිමි වැඩියෙන්ම ආදරේ තමන්ගේ දරුවන්ටයි අනුන්ගේ ගෑනුන්ටයි. හෙලෝ බබා ශනුද්‍රිත් බැඳලානේ. ඔයාට නම් කිසි ගාණක් නැහැ. ඉතින් සමුද්‍රි බැඳලා කියලා මට මොකද? සමුද්‍රි මොකෑමී මගේ කවුරු හරිය? ඉතින් මට ගාණක් නෑ තමයි. එහෙම නෙමෙයි බෝලෝ කියන්නේ. ශනුද්‍රිත් බැඳලානේ. අපි බඳින්නේ නැද්ද අප්පා? දැන් සමුද්‍රි කවුද? එයා සෙලිබ්‍රිටි කෙනෙක්නේ. දැන් ඔයා කවුද? මං ඉතින් නිකන් කෙනෙක්නේ. ඒකනේ. සමුද්‍රි සෙලිබ්‍රිටි කෙනෙක් වුණාට තෝ සෙලිබ්‍රිටි කෙනෙක් නෙමෙයිනේ. ඒ කියන්නේ සමුද්‍රි බැඳලා කියලා අපි බඳින්න ඕනේ නෑ. ටීවී ෆෝන් එක. මේ පොඩි ගස් බල්ලා. මේකගේ හිතේ මම මේ දිනේෂ් ගමගේ කියලා. බම්බු. මේන් සමුද්‍රි කෙල්ලත් කසාවද බැඳලා. කොල්ලෝ
අනේ අම්මපල්ලා කිසි ගාණක් නැතුව කොට ඉන්න හැටි දැන් අවුරුදු 30කටත් ළඟයි. කසාදයක් කරගන්න කිසි උවමනාවක් නැහැ මුට. අර ශනුද්‍රි කෙල්ලත් බැඳලා. අනේ අම්මපා මේ වගේ මීහරකෙක් හදාගත්තට වඩා හොඳයි මම පාන්දර අර පල්ලෙහා කෙහෙල් පැලයක් හිටව ගත්තා නම්. කොල්ල මොකද්ද මොයේ කරන්නේ කියලා? මොකද අනේ මම මේ මෙව්ව කොටනවා කියන්නේ නැහැ ඉතින් මන්තොට බලපන් අර ශනුද්‍රි කෙල්ලත් බැඳලා තෝ තාම ගෙදරට නාකි වෙනවා. දැන් ශනුද්‍රි බැඳ කියලා මට මොකද්ද කරන්න කියන්නේ? නටන්නද? ඉන්නම නටන්න. හරිද? තාත්තේ කසාද බදිනවා කියන්නේ මහා කරදර වැඩ. ඕගොල්ලන්ට ඔය තේරෙන්නේ නැහැ නේ අප්පා. දැන් බලන්න තාත්තා කසාද බැඳලා සැප විදිනවද? නෑනේ. කඩේ යන බලන් හොදන. රෙදි හොදන. පොල්ලෙලි ගහන. කුණු අදිනවා. ඕ පේනවනේ ඕම කරදර වැඩ අප්පා. ඕගොල්ලන්ට ඔය තේරෙන්නේ නැහැ නේ. ඉතින් මොඩ මූසලයක්. තෝ හැමදාම ඔය වංගෙඩිය මෝල් ගහට කොට ඉඳහන්. තෝ වගේ බී හරකෙක් යකෝ. හිත